Hello lamai, welcome to my YouTube channel Stories with Lisa. ඉතින් ඔන්න මම දැන් අද අරන් එන්න හදන්නේ මගේ දෙවෙනි vlog එක. ඉතින් මගේ ලොකු නංගී අද අපි යනවා රවුමක් දාන්න. එහෙනම් එන්න මාත් එක්ක රෙඩි වෙන්න. ඔන්න ඉතින් ලොකු නංගී පිටත් වුණා යන්න. අපි ඉතින් කොහෙ ගියත් යන්නේ බයික් එකකින් තමයි. ඉතින් දැන් බෙන්තර ඉඳලා අපි අලුත්ගම පැත්තට පොඩ්ඩක් යන්නේ. ඔයාලට පේනවද මේ මොකක්ද තියෙන්නේ කියලා? අර කඩා වැටිච්ච පාලම තමයි. බෙන්තරයි අලුත්ගමයි වෙන් කරන බෙන්තර පාලම, බෙන්තර ගඟ. ඉතින් ඊට පස්සේ ලොකු නංගිගේ ID එකේ නම වැරදි කියලා යට අලුතින් ID එක හදන්න උනා. ඒ නිසා ඒකට ෆොටෝ එකක් ගන්න අපි ස්ටුඩියෝ එකට ගියා. මම ඔයාලට zoom කරලා පෙන්නුවේ අපේ ලොකු නංගි ෂූට් එකක් කරපු ෆොටෝ එක. එයාලගේ ගැලරි එකේ තාම මේ ෆොටෝ එක තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ඒ වෙඩෙත් කරගෙන අපි ගියා කීල්ස් එකට බඩුවගයක් ගන්න. එතකොට අපි දැක්කා අඹේපෙලේකේ අලුත් යෝගට් එකක් ඇවිල්ලා තියෙනවා ෆලුඩ. මම දන්නේ ඒක අලුත්ද කියලා. අපි ඒකත් රස බලලා ඊට පස්සේ පොඩ්ඩක් ගියා අම්බලන්ගොඩ පැත්තේ shopping පාරක් දාන්න. මුලින්ම අපි ඩිලාන් එකට ගියේ. ඊට පස්සේ ඩිලාන් එකේ ඔයාලා දැක්කේ ඒකේ තිබුණ ඇඳුම් අපි ඒකෙන් ඇඳුම් අරගෙන ඊට පස්සේ අපි ආවා. ඔයාලට මේ සිටි එක දැක්කම පේනවනේ අම්බලන්ගොඩ කියලා. ඊට පස්සේ ඉතින් අපි ආවා ස්කෙච් කෝ එකට පොඩ්ඩක්. ඇත්තටම මීට කලින් අපි ඒ ෂොප් එකට ගිහිල්ලා නැහැ. ඉතින් ගොඩක් අය කියන නිසා ඒකේ යුනික් ඇඳුම් තියෙනවා, ගානත් රීසනබල්. ඒ නිසා අපිට හිතුණා ගිහිල්ලා බලන්න ඕනි කියලා. ඉතින් අපි මේ යන්නේ ඒ ෂොප් එකට. ඔයාලටත් පේනවනේ දැක්කහම ඒකේ ට්‍රෙන්ඩි ඇඳුම් තියෙනවා. ගොඩක් එක sizes තියෙනවා. small to double XL වෙනකන් ආයට දැක්කහම අනිවාර්යයෙන්ම මම මේක ගන්න ඕනේ කියලා හිතන විදිහේ ඇඳුම් ටිකක් ඒක තියෙනවා. අනිත් එක ගානත් ඇත්තටම ඕනම කෙනෙකුට ගන්න පුළුවන් සාධාරණ මිලකට යුනික් නිසා ඇත්තටම හරිම ලස්සන ඇඳුම් ටිකක් තියෙනවා. ඉතින් අපේ නංගි ඔන්න ගවුමකුයි තව ඇඳුම් වගේක් තෝරගෙන එයා ඒවා ෆිට ඔන් කරලත් බැලුවා. මේ ගවුම නම් එයා ගත්තේ නැහැ. එයාට ඒක ටිකක් ලොකු වැඩි කියලා කිව්ව නිසා සයිස් එක එයාට ෆිට සයිස් එක තිබුණ නැහැ. ඊට පස්සේ අපි ඒවත් අරගෙන ඔන්න ගෙදර එන්න තමයි පිටත් උනේ. ඔයාලා මේ බීච් එක කොහෙද කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට vlog එක ඉවරයි. මේ වගේම තවත් vlog එකකින් ඉක්මනින් හම්බෙමු. bye